21 වෙනි අඟහරුවාදා අප්‍රේල් අපේ කෑම ෂෙඩියුල් එක බැලුවොත් එහෙම උදේ පාන්දර උදේ 10 මාරට කෑම පටන් අරගෙන තියෙන්නේ බතල වලින් බතලයි ලුණු භාගෙකුයි මිරිස් කරලකුයි මොනවාද ලුණු මිරිසුයි ඊට පස්සේ බෙලි ඩ්‍රින්ක් එකක් තිබ්බා ගොඩක් තිබ්බේ නෑ බෙලි ජූස් එකක් හදලා තිබ්බා ඊටසේ ආයෙ මම ගොඩක් දැන් උදේ කාපු නිසා ආයෙ හවස 5ට තමයි මම කෑවේ. එතකොට බිත්තර 5ක් දාගෙන ඒකට ඉතුරුලා තිබ්බ නූඩල්ස් ටිකක් දාගෙන තමයි කෑවේ. ඒකේ මම බලාපොරොත්තු වුණාට වඩා කැලරි කන්ටෙන්ට් එකක් තිබ්බ නූඩල්ස් නිසා. ඊට පස්සේ හවස ඒත් එක්කම කෙහෙල් ගෙඩි දෙකකුයි මොකද මම ගොඩාක් බඩගින්න හිටියේ. කෙහෙල් ගෙඩි දෙකකුයි මම හිතන්නේ බිස්කට් දෙකක්ද කොහෙද කෑවා. ක්‍රීම් ක්‍රැකර්ස් දෙකක් කෑවා. ඊට පස්සේ හවස ඇවිදින්න ගියා. කැලරි 349ක් බර්න් වෙලා තිබ්බා. ඊපස්සේ චිකන් ක්වාටර් එකක් කෑවා. මට මේක අවොයිඩ් කරගන්න තිබ්බනම් මෙන්න මේක චිකන් ක්වාටර් එක. අවොයිඩ් කරගන්න තිබ්බනම් ඒක හොඳයි කියලා මට හිතෙනවා. එතකොට මේකත් එක්ක එදා දවසේ කැලරි ඉන්ටේක් එක 1210යි එක්සර්සයිස් වලින් 349ක් ගිහිල්ලා තියෙනවා. ඒකින්ද 21 වෙනිදා ඔබ්ජෙක්ටිව් එක මෙට්. හැබැයි අපි උදේ weight tracker එක බැලුවොත් එහෙම 22 වෙනිදා අද උදේ progress එකක් නැහැ පෙන්වන්නේ. තරහදී වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද දැන් මේ ඇඟේ බර බලද්දි වගේ මේ ඒවල හරියට මේ ග්‍රෑම් ගණන් පෙන්වන්නේ නැහැ. ඒක නිකන් අර සාමාන්‍යයෙන් ග්‍රෑම් 300න් 400ට වෙනස් වෙනවා වගේ තමයි වෙනස් වෙන්නේ. මම දන්නේ එහෙම ටක්කේටම වයින් ඒවා තියනවද කියලා. කොහොම හරි 83.3යි තමයි තාම weight එක. ඊට පස්සේ month එක ගත්තොත් එහෙම අපේ progress එක ගිය සති දෙකට කිසි progress එකක් නැහැ කියලා කියන්න පුළුවන්. මොකද මීට වඩා හොඳ level වල ඉඳලා තියෙනවා. 81.8 වෙනකම්. මෙන්න මේ වගේ level වල ඉඳලා තියෙන නිසා ලොකුවට progress එකක් නැහැ. නමුත් consistency එක දිගටම අපි ක්‍රියාන්විතය පවත්වාගෙන යන එක තමයි important වැඩි. ඒක නිසා අර මොකද පටන් ගත්ත අවස්ථාවේ ඉඳලා අපිට progress එකක් නැහැ කියන්න බෑ. ඒක බොහොම inconsistent උනත් මෙහෙම තමයි ඉතින් මේ එහෙම මේ වගේ පොඩි ප්‍රශ්න ඇති වෙන වෙලාවල් වෙන්න පුළුවන්. නැත්තේ නැහැ. ඒක නිසා කෙසේ නමුත් ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ දිගටම ෂෙඩියුල් එකක ඉන්න එක. ඒකට මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. දැන් අපි මෙන්න මෙහෙම එකක් ගමු. අපි සතියට දවස් 7ක් ඇවිදින්න පුළුවන්. නමුත් අපිට ඇවිද ගන්න පුළුවන් දවස් 3යි. ඒක තමයි අපි දිගටම කොහොම හරි දවස් 3ක් සතියට ඇවිදගෙන ගියොත් එහෙම ඒක තමයි අපේ කන්සිස්ටන්සි එක වෙන්නේ. ඒකට සාපේක්ෂව බර අඩු වීම යම් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි සතියට දවස් 5ක් කොහොම හරි try කරලා ඇවිදගෙන ගියොත් එහෙම ඇවිද්දොත් එහෙම ඒකට සාපේක්ෂව අපේ බර අඩු වීම වෙනස් වෙනවා. ඒතකොට මේක අපි කොහොම හරි මැනේජ් කරගන්න ලෙවල් එක සතියට දවස් 3ක් ඇවිදිනවද දවස් 5ක් ඇවිදිනවද දවස් 7ම ඇවිද ගන්නවද හැබැයි කන්සිස්ටන්ට්ලි මේ දවස් ටික ඇවිද ගන්න ඕන වගේ ටාගට් එක තියෙන දවස් 3 නම් සමුද බැරි වුණොත් අඟහරුවාදා අඟහරුවාද බැරි වුණොත් බ්‍රහස්පතින්දා සතිය ඉවර වෙන්නේ සෙනසුරාදා ඉන්නම් පළවෙනි දවස් 4ෙම ඇවිද ගන්න බැරි වුණොත් රාත් 12ට හරි කමන්නේ ගිහිල්ලා
බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා කියන දවස් තුන ඇවිද ගන්න ඕන. ඒක තමයි කන්සිස්ටන්සි එක වෙන්නේ. හරි. එතකොට එහෙම වුණොත් ප්‍රෝග්‍රස් එකක් තියන් 5ක් ඇවිද ගන්න පුළුවන් නම් එන්නේ වගේ. ඒක නිසා කන්සිස්ටන්සි එක වෙන්නේ අපි කරන්න කොහොම හරි කමිට් වෙන ප්‍රමාණය. ඒක නිසා ඒ ලෙවල් එක තියාගෙන යන්න. සහ අනිවාර්යයෙන්ම දැනටමත් ඕගොල්ලෝ දැකලා ඇති කෑම ගැනීමේ පැටර්න්ස් බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම කාබ්ස් වැඩිපුර ඩයට් එකක් ගත්තොත් එහෙම මේ ට්‍රැක් එක පයින්නවා. ඒකින්ද ඒක ලොකු අපරාධයක්. කාබ්ස් වැඩිපුර ඩයට් එකක් ගත්තොත් එහෙම ආයෙත් අපි අර ඔයගොල්ලෝ මේ වීඩියෝස් බලලා දැකලා ඇති කීටෝන්ස් සහ කීටෝන් ඉෂුව කරන liver එකෙන් කීටෝන්ස් ඉෂුව කරන process එකක් තියෙනවා. ඒ කියන්නේ ඇඟට අපි ගන්න කාබ්ස් ප්‍රමාණය අඩු වෙලා කාබ්ස් තමයි ලේසියෙන්ම එනර්ජි වලට කන්වර්ට් කරන්න පුළුවන් සබ්ස්ටන්ස් එක. නැත්නම් ද්‍රව්‍ය. එතකොට මේ කාබ්ස් දෙකක් තියෙනවා. ජෙනුයින් කාබෝහයිඩ්‍රේට් සහ ෂුගර් ලෙවල් එකට තිය කාබෝහයිඩ්‍රේට්. එතකොට මේක තවත් ලේසි එනර්ජි වලට කන්වර්ට් කරන්න. ඒ කියන්නේ බ්ලඩ් ස්ට්‍රීම් එකට එකතු කරන්න මේක ටිකක් අමාරුයි. ඒකයි අර මඤ්ඤොක්කා අලබතල බත් එව්වල තියෙන කාබ්ස් වල නේචර් එක වෙනස් වෙන්නෙත් ඊට පස්සේ සුගරි කන්ටෙන්ට් නැත්නම් බිස්කට් වෙන සීනි කන්ටෙන්ට් එකක් තියෙන දැන් උණු කෑම බෝතලයක් අරගෙන කෑම භාජනයක් අරගෙන බැලුවොත් මේකේ ගහලා තියෙනවා කාබ්ස් යටතේ සෙක්ෂන්ස් දෙකක්. එකක් තමයි කාබ්ස් and sugar. එතකොට මේ sugar content එක blood stream එකට එකතු වෙන speed එක බොහොම වැඩි. මොකද ඒක already processed food එකක්. ඒක energy විදිහට use කරේ නැත්නම් ඒක fat layers වල deposit වෙන එකත් වැඩි. එතකොට අපි මේ carbs ගන්න එක නතර කරාම liver එකට එනර්ජි වලට කන්වර්ට් කරලා බ්ලඩ් වලට එකතු කරන්න දේවල් නැතු වෙලා යනවා. එතකොට යා අර කීටෝන්ස් ඉෂුව කරන process එක කරනවා. ඒවා බ්ලඩ් ස්ට්‍රීම් එකට එකතු වුණාම ඒක ගිහිල්ලා fat cells අපේ already store කරලා තියෙන fat cells break down කරලා ඇඟට අවශ්‍ය blood energy එක blood stream එකට එකතු කරනවා. එතකොට තමයි fat cells අඩු වෙලා fat cells වල තියෙන fat එක අඩු වෙලා මහත අඩු වෙන්නේ. එතකොට අනික් කාරණේ තමයි ඇඟේ තියෙන fat cells අපි කියමුකෝ 1 මිලියන් තියෙනවායි කියලා. මේ 1 මිලියන් එහෙමම තමයි තියෙන්නේ. ඒතර මෙව්වට එකතු වෙන fat ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. එතකොට කෙට්ටු එක්කෙනෙක් ගත්තත් ඒ fat cells 1 මිලියන් තියෙනවා. නමුත් ඒ වල තියෙන fat ප්‍රමාණය බොහොම අඩුයි. මහත එක්කෙනෙක් ගත්තොත් එහෙම සමහරට එයාගේ fat cell එකක් ඔන්න ඔහොම තියෙන්න පුළුවන්. මහත එක්කෙනෙක් ගත්තොත් එහෙම එයාගේ fat cell එකක තියෙන fat ප්‍රමාණය අඩුයි. එතකොට මේ ප්‍රමාණය use වෙන්න ඒ fat cell එක ඔන්න ඔය වගේ shape එකට එනවා කියලා හිතමු. එතකොට තමයි අර ඇඟේ පොඩි සොගී ගතියක් එන්නේ එක්සර්සයිස් කරගෙන ඉඳි පොඩි ජොල් වෙලා දෙල් වෙලා වගේ යන්න ඒ level එකට එන්නේ fat cells වල තියෙන fat ප්‍රමාණය අඩු වුණාම fat cell එක තියෙනවා. fat cell එකේ තියෙන fat ප්‍රමාණය අඩු වෙලා ඇඟ පොඩි සොගී ගතියකට එනවා. එතකොට ඔය fat cells වල තියෙන fat එක extract කරලා ගන්න එක තමයි ketones වලින් කරන්නේ. එතකොට අපි carbs නැති diet එකක් අරගෙන ketones අපි issue කරන තත්වයකට ආවට පස්සේ අපි හිතමුකෝ මොක වැඩේ වීගෙන යනවායි කියලා. එතකොට carbs දුන්න ගමන් මොකද වෙන්නේ? මේ process එක නතර වෙනවා. ආයේ ඕක කරගන්න දවස් දෙක තුනක් carbs දෙන්න නැතුව ඉන්න ඕන. ඉතින් මේක මාර අපරාධයක්. සීනි, carbs වගේ අර processed food තියෙන කෑම ගත්තොත් එහෙම අපි මේ ගත්ත මේ progress එක ආයෙත් මුල ඉඳලා පටන් ගන්න වෙනවා. ඒකෙන් කියන්නේ නෑ overall අර weight loss journey එක break down වෙනවයි කියලා. නමුත් අපි අර carbs අයින් කරලා
ෆැට් බර්න් කරන්න දෙන අවස්ථාව ආයෙ බ්‍රේක් ඩවුන් වෙනවා. අන්න ඒකයි අපි කාබ්ස් නැති ඩයට් එකක් ගන්න උත්සාහ කරනවා නම් කන්සිස්ටන්ට්ලි ඒක තියාගෙන ඉඳීමේ වැදගත්කම. එතකොට ඔයගලන්ට පේනවා මෙන්න මේ අවස්ථාවේදී මේ හැම අවස්ථාවකදීම මගේ process එක අප්සෙට් වෙලා තියෙනවා. ඒක නිසා මං අනිවාර්යයෙන්ම මේ අවස්ථා නැති කරගත්තා නම් අද වෙද්දි මීට වඩා ගොඩාක් හොඳ සිටුේෂන් එකක ඉන්න තිබ්බා. නමුත් ඒකට කමක් නැහැ. පර්ෆෙක්ට් නැහනේ. ඒක නිසා අපි මේක දිගටම කරගෙන යන්න බලමු. මාස 3ක් බැරි නම් මාස 4කින් හරි කරගන්න වෙයි. ඒක තමයි ටාගට් එක. ටාගට් එකට වැඩ කරන එක තමයි වැරදි හරි පෙරලි හරි වැටි හරි ටාගට් එකට වැඩ කරන එක තමයි ඉම්පෝටන්ට් දේ. ඕකේ.